ඔයාලා හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් ඔයාලා අදත් කරලා ඉන්නේ. වීඩියෝ පටන් ගන්න කලින් channel එකට අලුත් අය මේ වීඩියෝස් ඉස්සරහට බලන්න අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා channel එක subscribe කරලා තියාගන්න එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා අපි හිතනවා. අද වීඩියෝ අපි කතා කරන්නේ අක්ෂරසම ජනවාරි මාසයේ මුදල් සම්බන්ධයෙන් අපි ඊයේ වීඩියෝ එකකින් කතා කළා. ඔයාලට අක්ෂරසම මේ මාසයේ සිට මුදල් ලබා ගන්නවා නම් තොරතුරු යාවත්කාලින කිරීමක් කරන්න ඕනේ කියලා. ඔන්න ඒක සත්‍ය වෙලා තියෙනවා. ඒ කියන්නේ තොරතුරු යාවත්කාලීන කිරීම මත ඔයාලා මං හිතන්නේ ගොඩක් අය මට කමෙන්ට් එකක් තිබ්බා අපි දැනටමත් තොරතුරු යාවත්කාලීන කරලා තියෙන්නේ කියලා. ඒ තොරතුරු යාවත්කාලීන කිරීම පිළිවෙලට ඒ කියන්නේ කරපු අයගේ පිළිවෙලට ඔන්න හෙට දිනේ සිට ගොඩක් දුරට හෙට දිනේ කිව්වට හෙට දිනයේදී හම්බෙයි කියලා විශ්වාස කරන්න බෑ. ගොඩක් දුරට ඔයාලට 14 වෙනිදා සිට ඒ කියන්නේ හෙට හෝ 14 වෙනිදා සිට මුදල් ඔයාලගේ ගිණුම් වලට බැර වෙන බවට සඳහන් වෙලා තියෙනවා. ඒතකොට මේක දෙන්නේ ඒ කියන්නේ මේක ලැබෙන්නේ තොරතුරු යාවත්කාලින කිරීම මත. ඒ කියන්නේ යාවත්කාලින කරපු අයට තමයි මුදල් ලබා දෙන බවට සඳහන් කරලා තියෙන්නේ. අනිත් අයට කොමක් සිදු වෙයිද කියලා විශේෂයෙන් සඳහන් කරලා නැහැ. එතකොට සමහර විට ඔයාලට ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලව දැනුවත් කරයි තොරතුරු යාවත්කාලින කරන මෙන්න එතකොට ඔයාලට සමහර මේ මාසේ ලබා ගන්න බැරි වුණොත් අනිතොරතුරු යාවත්කාලින කරලා එන මාසේ ලබා ගැනීම හැකියාවක් මේ මාස දෙකේ මුදල් එහෙම නැත්නම් ඔයාලට සමහර විට මේ මාසේ chance එකක් ලැබෙන්න පුළුවන්. ගොඩක් දුරට ඒ උනාට දැනට මේ සැරේ අස්වැසුම කල් ගියේ මේ තොරතුරු යාවත්කාලින කිරීමේ ප්‍රශ්නයත් එක්ක තමයි මේ මාසේ අස්වැසුම ලැබීම බරක් වෙලා තියෙන්නේ. ඔන්න ඔයාලට තොරතුරු යාවත්කාලින කරලා තියෙනවා නම් ඔන්න ඔයාලට හෙට දිනේ සිට මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙන. මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න මම වීඩියෝ එක ගෙන ආවේ. මේ අප්ඩේට් එක වල ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා අපි හිතනවා. අනිවාර්යයෙන්ම යට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. තොරතුරු යාවත්කාලින කරපු අය වගේම ඔයාලට මුදල් හෙට දිනේ සිට ලැබුණා නම් අනිවාර්යයෙන්ම අනිතර දැනගන්න වීඩියෝ එක පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක දන්නේ නැතිව දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න. channel එකට දිගටම රැඳිලා ඉන්න channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරලා bell icon එකත් all click කරලා තියන්න අමතක කරන්න එපා. ඒක තමයි අලුතෙන් දාන වීඩියෝස් වල අප්ඩේට් එක ඔයාගේ ළඟටම ගෙන්වා ගැනීම හැකියාව තියෙන්නේ. එහෙනම් වීඩියෝ එක නවත්තන්න හැමෝටම සුබ දවසක්.